ඔක දාන්නේ පවුනේ. දැන් සීගිරි ගල පේනවා. බං ඒ ගල හැර තවත් ගලක් තිබේ. මේ ගල. අපි කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි යනවා ඉස්කෝලේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක්. කොහොම හරි අපි පාන්දර 3ට විතර පිටත් වුණා යන්න ගත්ත වෙලේ ඉඳලම මගේ මෝඩේ යාළුවට වොෂ්රූම් යන්න ඕනි කිව්කේ පුදුම වදයක් දුන්නා. ඉතින් නවත්තලා එයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න අවස්ථාව දුන්නා. ඒක මගේ මට අන්තිමට ඒක කරගන්න දෙන්න ඇවිල්ලා තියෙන්නේ රංගිරි දඹුරු විහාරය. රන්ගිරි දඹුල විහාරය. විහාරයට නෙමෙයි දැම්ම යන්නේ. විහාරය තමයි හැපෙලා තියෙන්නේ. අපි කළුදිය පොකුණද? බොරු කියන්නේ පොයි. අපි කට්ටිය බහැලා දැන් උදේට කන්න නැවතුවා. රාම් පන්සල් ගිහින් අපි දඹුලු විහාරේ ළඟ ඉන්නේ අපි. අපි මුලින්ම යන්නේ දඹුලු විහාරයට. දැක්කද වීඩියෝ එකේ අන්තිමට රිලෙවෙක් පැන. රිලෙවියෙක්. ගිහින් බල්ලෙමුද? කමන්න නැහැ කියලා. මෙතනින් නැගලා මගෙන් අතන්ට සෙට් වෙන්න බෑද? නැගලා බලන්න කියන්නකෝ පියන්න. නිකන් ගිහලා බලමුද? ඒ දෙකම චෙක් කරලා හරි අපි දෙන්න ඉන්නවා හුලන්නේ. ඔයාලට දෙන්නාට මේ වගේ හැම ගොන් වැඩේටම සපෝට් එක දෙන යාළුවෙක්. එතනට යන්න කොටයි. එතනට යන්න කොටයි. විහාරයට යන්න. අර ගල් තියෙන විහාරේ. දඹුලු ගල නගින්න යන්නේ. ශ්‍රද්ධාවන්ත මාල් තියාගෙන. අපි දඹුලු ගල නැග්ගේ නෑ. මොකද අපිට වෙලාව මදි වෙන නිසා අපිට තව තැන් දෙකකට යන්න තියෙනවා. කොහොම හරි අපි ඊට පස්සේ පිටත් වුණා සීගිරියට යන්න. යන ගමන
දැන් නැගිටලා හරිම අමාරුවෙන් ඉන්නේ. අපි සීගිරිය නගින්න ඇවිදගෙන යද්දී අපිට අපේ හොඳම යාළුවෙක් කතා කරා. ඉස්සර නම් අපි යන හැමතැනම මෙයා ඉන්නවා. හායි මගේ රත්තරන් යාළුවේ. ලස්සනට ඉන්න එක හින්ද ගෑනු ළමයි බලනවානේ. බලන්න අපි වගේ ඔයාව වර්ණනා කරන යාළුවෝ දෙන්නෙක් ඉන්නවද කියලා. ඔයා කොච්චර පින් කරන්න ඕනද? වාරෙන් මම ලබන අවුරුද්දේ මදිනවා. ඔව්. උඹලා වේලස්සන හොයාගන්න නැති. හැබැයි වේලස්සන සමහර වෙලාවට මම බ්‍රයිඩ්ස්මේඩ් මම බේස්මන්ට් නෝයා ඔයා ඉක්මනට ලංකාවට එන්න. නෑ බෙස්මන් දෙන්නක. උඹගේ වෙඩින්නේ. ඒ ඔයාගේ වෙඩින්නේ. හරි එහෙනම් මෙයා බ්‍රයිඩ්මේඩ්ස් යයි බම්ම උදේ ඉඳලා සේසා යන්න කියා. උඹ අස්සන් කරන්න වරන් ඒකසින්ද උඹට එන්න කියලා. දැන් සීගිරිය ගල පේනවා බං. ඒ ගල හැර තවත් ගලක් තිබේ. මේ ගල. ඔක දාන්නේ පොන්නේ. රොක් එක පේන්න ෆොටෝ එකක් ගන්න. දැන් ඉතින් ෆොටෝ ෂූට් කරන්න වෙලාව. සයිරු. ඉගිරියේ මුදිනේදී හම් වෙන්නේ. ආයි අම්මා. බයි. කතාවෙන් අපි ගල නගින්න පටන් ගන්න තැනටත් ආවා. මම නම් මේ සීගිරිය එන ෆස්ට් ටයිම්. මගේ යාළුවා නම් කලින් පාරක් ඇවිල්ලා තියෙනවා. සිංහ දොරටුවක් කොහෙද මම? එම මැද තියෙන්නේ. මේ ඉන්නේ පටන් ගන්න තැන තමයි ගන්න තැන ඉන්නේ. ඒ වුණාට අපිට දැම්මම හොරම මහන්සි. අපි ගලේ තාම ගල නගින්න පටන් අරන් තාම ඉන්නේ. නගින්න පටන් ගත්තා විතරයි. පුරිම විනාඩි 5ක් ඇති. හරිම මහන්සි. පුදුම මහන්සියක් තියෙන්නේ. ශකි හොමි ඉන්න. අපි ප්ලෑන් කරන්නේ වුණාට කෙලිම තනියම හයික් එකක් යන්න. සීගිරියෙන් කාලක්වත් නැගලා හති දානවා. පුත් කරන්න බැරි ලව් වෙනවා. මේ කොණ්ඩ කට්ට කලන. එහෙමදා යාළුවෙක් මේක අපි සිංහ කටද නේ. සිංහ දොරටුවනේ. සිංහ පාදේද? දන්න. සිංහ පාදේ දොරටුව. සිංහ දොරටුව. හරි කමන්නේ. අපේ නැද්ද කවුරු? අපි දැන් තමයි බල්ලහම ඉන්නේ. ෆොටෝ ගත්ත මෙච්චර වෙලා. අර අරුන් ඇඳලා නෑ. සීගිරියට. शराबी में ही दबाने रखोगे शीतल Oh, අපි ආපු තමයි. හරි. අපි දැන් ලෑස්ති වෙනවා එතනින් බහින්නනේ. බහින්න යන්න හදන්නේ. මම හිතන්නේ අපේ ඔක්කොමලා බැහැලා අපි දෙන්න විතරයි. ඉතින් ඔයාලා මෙයාගේ YouTube channel එක subscribe කරන්න. ඒක පොෂ් විදිහට කිව්වේ ඔයා. කට ඇතුළේ මොන හරි කියලා වෙලාද? Okay. Hello, bye. අපි දැන් බැස්සා. මහලි වෙලලා අපි යනවා දැන් ආයෙමත් බස් එකට. අපි තමයි අන්තිම සෙට් එක පරක්කු වෙන අතරම දුවල යනවා.
වුණේ කන්දලම. මෙතනදී අපි කාලා කන්දලම රවෙන් නාලා සින්දු කියලා චුටි ෆන් එකකුත් අරගෙන තමයි ගෙදර ආවේ. අපේ නාලා ඉවරයි. දැන් සින්දු කියන්නේ නැහැ. අපි දැන් නාලා කරලා ඔක්කොම ඉවරයි. අපි යනවා දැන්. කටිය දෙකට වෙන සින්දු කියන්න. ගොඩක් රෑ වෙනකම්ම මෙතන සින්දු කිව්වා. මම වීඩියෝස් ගොඩාක් දාලා ඉතින් ඇත්තටම මට මේක එඩිට් කරන්න හිතෙන්නේ නැහැ. අපිට කවදා හරි මෙමරිස් විදියට ඉතුරු වෙන්නේ මේවනේ. මෙතන කොහොම හරි සින්දු කියලා කටිය බස් එකට නැගලත් ඒ ගැම්මෙන්ම සින්දු කිකි ඩාන්ස් කරා.